ලෝහ ගෝලයක් රසදිය සහ ජලය අතුරු මුහුණතේ පාවෙනවා. ගෝලයේ පරිමාවෙන් අර්ධයක් තියෙන රසදිය තුල, ඉතිරි අර්ධය තියෙන ජලය තුල. අපෙන් අහන්නේ වාතයේදී ගෝලයේ බර. මෙතනදී ගෝලය ඉපිලෙන නිසා ගෝලයේ බර සමාන වෙන්න ඕන. ගෝලය මත ක්‍රියාත්මක වෙන සම්පූර්ණ උඩුකුරු තෙරපුම් බලයට. ගෝලයේ බර mg නම් mg සමාන වෙන්න ඕන රසදිය මගින් ඇතිවන උඩුකුරු තෙරපුම් බලය. මම ඒක ලියන්නම් um එකතු කිරීම ජලය මගින් ඇතිවන උඩුකුරු තෙරපුම් බලය. ඒක ලියමු uw කියලා. හරි මෙතනදී එහෙනම් mg සමාන වෙන්න ඕන රසදිය මගින් ඇතිවන උඩුකුරු තෙරපුම් බලය ලියන්න පුළුවන්. ගිරලා තියෙන පරිමාවෙන් අර්ධයක්. එහෙනම් v බෙදීම 2යි ρ mg ජලය මගින් ඇතිවන උඩුකුරු තෙරපුම් බලය. එතනක් තියෙන්නේ පරිමාවෙන් අර්ධයක්. v බෙදීම 2යි ρ wg. හරි. මෙතනදී පිළිතුරු දීලා තියෙන කිලෝග්‍රෑම් වලින්. ඒක නිසා g අයින් කරන්න පුළුවන්. එහෙනම් වස්තුවේ ස්කන්ධය සමාන වෙනවා v බෙදීම 2ක් කියලා කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 4යි. ρ m කියන්නේ 1.3යි 6යි 10යි 4ක්. මේකට එකතු වෙන්න ඕන. ආපහු v බෙදීම 2 කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 4ක්. ජලයේ ඝනත්වය 1 වැඩි කිරීම 10 3ක්. හරි. මෙතනින් ලැබෙනවා 2.72ක් සහ මෙතනින් ලැබෙනවා 0.2ක්. එතන නිවැරදි පිළිතුර වෙන්නේ 2.92යි කිලෝග්‍රෑම්. නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර.